morning guys. ඔන්න අපි උදේට දවල්ට දෙකටම කරන දැන් එළියට වෙල්ලේ තියෙන්නේ. අපි හිටපු apartment එක හරියම තියෙනවා පොඩි මාකට් එකක් වගේ. අපි එතෙන්ට උදේට කන්න කියලා අපි දැන් වෙලාව ඇත්තටම 12යි. අපි අද එළියට බහිනකොට පොඩ්ඩක් පරක් වුණා. නැගිටිද්දිත් පරක් වුණා. ඒ හින්දා අපි උදේ වේල මිස් වුණා. දැන් අපි දවල්ටත් එක්කම කන්න කියලා තමයි මෙතෙන්ට ආවේ. ඒ වලට පේනවා ඉතින් මෙතන වටේම තියෙන රෙස්ටෝරන්ට්. මේ විදිහට. මේකේ අපි ඕඩර් එකක් දැම්මා කංකුන් ඩෙවල් එකක් වගේ එකක් තිබ්බා. ඒකයි ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්ත සී ෆුඩ් එකක්. ඉතින් මේ දෙක කාලා අයි පොඩ්ඩක් යනවා ටවුන් එක පැත්තට ගිහින් එන්න. අපි ලන්ච් එක අරගෙන යනවා guys. මේ බ්‍රෑන්ඩඩ් ෂූස් අඩුවට තියෙන ලොකේෂන් එකක් අපිට හම්බුණා. අපි පොඩ්ඩක් එතෙන්ට ගිහින් බලනවා ෂූ වල ගණන් කොහොමද කියලා. අපිට එළියේ අපි පතාය වල ගිහින් බලද්දි අපිට හම්බුණා බාත් 500 ගණන් වලට වගේ අපිට හම්බුණා. මෙහෙත් අපි බැලුවා මෙහෙත් 200ට 300ට වගේ තිබ්බ. හැබැයි ඒවා ෆේක් ඒවා. බ්‍රෑන්ඩඩ් ඒවා නෙමෙයි. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ලෝගෝ තිබ්බට ෆේක් ඒවා. දැන් අපි මේ යන තැන බ්‍රෑන්ඩඩ් ඒවාම අඩුවට තියෙන තැනක් තමයි අපිට හම්බුනේ. ඉතින් අපි දැන් එතෙන්ට ගිහිල්ලා බලනවා අපිට මොනවා හරි ගන්න දේවල් තියෙනවද කියලා එතන. අපි ගායේ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ බිල්ඩින් එකට තමයි අපිට යන්න තියෙන්නේ. එතන ලස්සන එතෙන්ට යන තැන ලස්සන view එකක් අපිට හම්බුණා. මෙන්න මේ වගේ. මම ඔයාලට ඒක නම් මෙට්‍රෝ ස්ටේෂන් එකත් පෙන්නන්නම්. අපි එද්දි බැහැලා ආවෙත් එතන මෙට්‍රෝ ස්ටේෂන් එකෙන්ම තමයි. අන්න අතන තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක තියෙන්නේ. අපි එතනින් බැහැලා තමයි එද්දි ආවේ මුලින්ම බැංකොක් වලින් ඉඳන් එද්දි. දැන් එතනින් ඉඳන් ඇවිල්ලා මේ රූට් එක දිගේ ආවනම් ඔයාලට බලා ගන්න පුළුවන් එතන ලොකේෂන් එක. ඒ බිල්ඩින් එකේ නම තියෙන්නේ MBK Center කියලා. ඔයාලට Google එකේ සර්ච් කරලා එන්නත් පුළුවන්. එතන මෙට්‍රෝ එක ගාවම තියෙන නිසා ඔයාලට මෙට්‍රෝ එකේ ඇවිල්ලා බලන්නත් පුළුවන්. MBK Center තමයි ලොකේෂන් එකේ නම. ඉතින් එතන මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඔයාලා බිල්ඩින් එක ගාවට ආවොත් නේ
70% off. මෙතන ඔක්කොම ෂූස් තියෙන්නේ ඔයාලට පේනද 50% 70% off දාලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ඔක්කොගෙම ඩිස්කවුන්ට් දාපුවා තමයි තියෙන්නේ. මේ බුක් එකක් තියෙන ඔරිජිනල් එකක්. මේක ඇත්ත ප්‍රයිස් එක ඇවිල්ලා 3290යි. ඩිස්කවුන්ට් ප්‍රයිස් එක 987යි. 987යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් කියලා. ඔයාලට පේනවා ඉතින් guys මේවා භාගයට භාගයක් ප්‍රයිස් එක අඩුවෙන් දාලා තියෙනවා. මේ තියෙන ඔරිජිනල් ප්‍රයිස් එක මේ තියෙන්නේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක. ඉතින් මේක ඔයාලට මම පල්ලෙහෙන් දාන්නම් ප්‍රයිස් කොහමද කියලා. එහෙම නැත්නම් ඔයාලට Google එකේ ගහලා බලන්නත් පුළුවන්. ඒ දවස්වලට තියෙන ප්‍රයිස් එකත් එක්ක. මේ හැම එකක්ම guys ඔයාලට පේනද භාගයට භාගයක් අඩුවෙන් තියෙන prices. Fourth floor එකේ තනිකරම තියෙන්නේ ඉලෙක්ට්‍රොනික බඩු ලැප්ටොප් කම්පියුටර්ස් chargers phone chargers phone case ඔය වගේ ගොඩක් දේවල් තමයි fourth floor එකේ තියෙන්නේ. දැන් අපි fifth floor එකට ආවා. මේ room එකක් තියෙනවා කියලා කිව්වා. අපි දැන් පොඩ්ඩක් ඒකට යන්න හදනවා. මේකේ කැමරා ෂොප් පිටන් තියෙනවා. මේකේ කැමරා ෂොප් එකමත් මේකේ Fuji, Lumix, Sony කැමරා gimbal ඔක්කොම වගේ මේකේ තියෙනවා. මේ තියෙන්නේ guys Action 5 එක. මේකත් ගන්න ඕන කැමරාවක්. ඒකෙත් කැමරා එක නම් guys මාර quality එකක් තියෙනවා. ඒකේ display එකේමත් මාර quality එක. touch එකත් ඒ වගේම හොඳයි මේකේ. It's mine. It's okay. It's okay.
මේ බලන්න. ඒකෙත් අපේ එක වගේම quality ඉවන් කැමරා. ඒක වටිනා. මට අවු. It's okay, it's okay. Guys, මට හිතෙන විදිහට මේකත් ගන්නම ඕන කැමරාවක්. මේකේ අලුත් එක 4 එකට වඩා මේ 5 එකේ කැමරා එක මාර quality. මට හිතෙනවා මේ Osmo Pocket එකටත් වඩා ඒකේ කැමරා එක quality කියලා. ඒකේ display කැමරාවක්දී මාර quality එකක් තියෙනවා. බලමු ඉස්සරහට සමහර විට ඒකත් ගන්න ඉන්න දෙනවා. ඒක නගෙන බඩු සෙට් එකක් තියෙනවා. ඒක තියෙන ලස්සන එක. guys අපි shoes දෙකක් ගත්තා Puma brand එකකින් දෙකක් ගත්තා මම මේ සල්ලි වලින් 1600ක් ඒ කියන්නේ රියල් වලින් ගත්තොත් 160ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒත් ලාභයි කියලා හිතනවා. ඒක ඇතුලේ ගොඩක් ෆේක් ඒවත් ඔයාලට ගන්න ඕන නම් තියෙනවා. හැබැයි ෆේක් ඒවා තමයි ගොඩක් ලස්සන ඩිසයින් තිබ්බේ. බ්‍රෑන්ඩඩ් ඒවට වඩා ඇත්තටම අමුතු නිකන් යුනික් ඩිසයින් තිබ්බා. ඒවත් ඒ ගානම වගේ තමයි වුණේ. ඉතින් ඒක ඇතුලේ අපි ගියේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි සම්පූර්ණ ක්ලොත් ඒ වගේම ෂූස් ඒ වගේ බ්‍රෑන්ඩඩ් ගොඩක් ඒවා තිබ්බා. අපි guys ලස්සන ස්ට්‍රීට් එකකට ආවා. මේකේ ලොකේෂන් එකත් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඒක වටේම තියෙන ලස්සන අමුතු බිල්ඩින්. නේ? මේක යුනික් බිල්ඩින් තියෙන එකට එකක් සම්පූර්ණ වෙනස් බිල්ඩින් තියෙන. එතන මම හිතනවා රැයට මාර ලස්සන ඇති මේ හරිය. මොකද LED wall එහෙම තියෙනවා. ඒව මම හිතනවා රැයට ගොඩක් ලස්සන ඇති කියලා. මේ හරියත් අපි ඉන්න හරිය දකින මේ walking distance තියෙන්නේ. වීඩියෝ එකේ යටින් මම ඔයාලට මෙතන ලොකේෂන් එක දාලා තියන්න. ඔයාලත් ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මේකේම මාර ලස්සනයි බිල්ඩින් එක.
ගෙදර යන රූට් එකේදී හම්බුණා Apple Store එක. ෆස්ට් ටයිම් තමයි Apple Store එකක් ඇතුළට යන්න හදන්නේ. ගිහින් බලමු ඒ එක්ස්පීරියන්ස් එකත් මොන වගේද කියලා. ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක අරගන්න හදන්නේ බලමු කොයි වගේද කියලා. කමෙන්ට් වෙලක් දන්නේ නැති. හරි. ඒක හිතුවට වඩා ගයිස් බරයි. මම හිතුවේ නෑ ඒක එච්චර බර ඇති කියලා. සවුන්ඩ් එකත් සෝනි එකත් එක්ක බලද්දී ඒ වගේම තමයි ලොකු වෙනසක් එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි බරයි ඒක හොඳට. මෙන්න ගයිස් ගන්නවා නම් බාණ්ඩේ. පට්ට ස්ලිම්. ඒවනම් ගන්න තියා හිතන්නවත් බෑ ගයිස්. කියලා අර අතන ඉඳගෙන ගේම් ගන්නකට අරගෙන මිස්ටර් බීට් වීඩියෝ වල වැටිනා. උට එහෙට ඇවිදලා කපුද කර දෙනවා. මේකත් මාර ස්ලිම් බා. මම හිතන්නේ දැන් එන්න දිනක මේට වඩා ස්ලිම්. එයා ඒකනේ. ප්‍රෝ එක තමයි සෙට් වෙන්නේ බ්‍රෝ. මම නම් ගත්තොත් ආයි ගන්න මේ සයිස් එක තමයි. සයිස් එකත් හොඳටම තියෙනවා. කලර්ස් ටිකත් ඔක්කොම දාලා දානවා නේ ඩිස්ප්ලේ එකට. කැමති පාට පෙන්නනවා. මේ පාටත් ලස්සනයි. දම් පාට. මිල් නේ. ෆ්‍රේම් එක නිකන් දම් පාට. සේෆ් එක. Pro Max.
අපි පොඩි බියර් එකක් ගත්තා. බියර් එකක් එක්ක මෙතෙන්ට ගත්තා ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 6යි කාලා. එතකොට අපේ රෑ කෑම එක වෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එකයි බියර් එකයි. අපි ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා වොච් එකක් දාලා අපිට තව යන්න ලොකේෂන් එකක් හම්බුණා. අපි එතෙන්ටත් යන්න කියලා බැලුවා. ඒකත් නිකන් මාකට් එකක් වගේ ඒරියා එකක්. අපි බියර් එක පීලා ෆ්‍රයිඩ් රයිස් එක දාලා එහෙනම් ආයෙ ගෙදර ගිහිල්ලා රැස්ට් වෙලා ආයෙ පාරක් අපි යනවා ඊළඟ ලොකේෂන් එකට.